ඔහය බලමුද අපි වැඩ කරන දවසක් ගත වෙන්නේ කොහොමද කියලා. ඔන්නෝම තමයි මගේ දවස ආරම්භ වෙන්නේ. උදේ පාන්දර 3:00ට තමයි මම නැගිටින්නේ. ඔය තියෙන්නේ මගේ බයිසිකලේ. බයිසිකලේ නැති වෙච්ච දවස් ඉඳන් හැමදාම බයිසිකලේ තියන ඔතන. ඔය යන්නේ මං. කනාමෙදිරික් වගේ එළියකුත් ගාගෙන මං ඉතින් උදේ පාන්දර වැට්ට යනවා. ඔය පාන්දර 4:00ට විතර. ඔන්නෝම තමයි ඉතින් ජපන් ජීවිතේ ගෙවෙන්නේ. අනිත් අය වාහන වලින් වැඩේදී මම බයිසිකලෙන් වැඩට යනවා. ඔය පේන්නේ මම වැඩ කරන තැන. ඔතනට 4:45 වෙද්දී යාගන්න තිබ්බනම් හොඳටම ඇති. ඔය තියෙන මගේ ලෝකය එක. ඔන්න ඔය විදියට තමයි මම උදේ පාන්දර වැඩට යන්නේ. ඔන්න ඔය විදියට ඇතුළට යනවා. අදම ගැන ලොකුවට හිතන්න එපා. මං සාමාන්‍යයෙන් S size මිනිස්සෙක්. ඒ වුණාට මගේ ඇඳුමේ සයිස් එක නම් M. චුට්ටක් නෙමෙයි ගොඩක් ලොකුයි ඇඳුම. ඔන්න ඒ කමන්නේ. මං කිව්වේ මගේ සාමාන්‍ය ලංකාවේ සයිස් එක M සයිස් එක. මම මෙහෙත් ඇවිල්ලා කිව්වේ මගේ සයිස් එක M කියලා. ඒ වුණාට මගේ M සයිස් එක ඇඳුම ගොඩක් ලොකුයි. සාමාන්‍යයෙන් මං S සයිස් මිනිස්සෙක්. ගානක් නෑ ඔන්න හිටි. ඔන්න ඔය දුන්න ඇඳුම ඇඳගෙන වැඩ කරනවා. ඔන්න ඔය විදිහට තමයි මං ඇතුළට යන්නේ. කොණ්ඩ ගස්සරිනවට ওই මල මගුලක් ඔලුවට දාන්නත් තියෙනවා. කැප් එකක් උදාගෙන මම ඔන්න විදිහට පෑනක් ගාගෙන නෝට් එකක් සාක්කුවේ දාගෙන ඇතුළට යනවා. උදේ පාන්දර ගිහිල්ලා ඔන්න ඔයව තමයි කරන්න තියෙන්නේ. අපිට කිචන් එකේ ඇතුළේ තියෙනවා අපි හෝල් එකේ ගෙනලා අහුරන්න ඕනේ. මොකද අපේ හොටෙල් එක බුෆේ එකක්. කියන්නේ කස්ටමර්ස්ලාට කෑම බෙදාගෙන කන්න තමයි තියෙන්නේ. සාමාන්‍යයෙන් 5ට ඇතුළට ගියපුවාම කිචන් සාමාන්‍ය හොටෙල් එක ඕපන් කරන්නේ 7ට. අපි 7 වෙනකන් ජුම්බි කරලා තියෙන එළියේ කියන්නේ කිචන් එක ඇතුළේ තියෙන ඒවා එළියෙන් ජුම්බි කරනවා. ඔය තමයි අපේ බේකරිය. එදා දවස නම් බේකරියට තියෙන දවස්වල කරන්නේ. ටිකක් වැඩි. මොකද එක එක පාන් වර්ග පුච්චන්න තියෙනවා. එතකොට පීසා හදන්න තියෙනවා. ටිකක් බිසි. අනේ රොටි රෝල් කරන අපිට ඕව මොන කජුද අනේ. ඔය පේනද මම රෝල් කරන රෝල් කිරිල්ල. ආයි බනිස් හදනවා කියන්නේ nothing ඉතින්. මං සාමාන්‍යයෙන් කරන වෙලාව හැම එකම වීඩියෝ කරන්න ටිකක් අමාරුයි. මොකද ෆෝන් එක මෙයාලා ළඟ තියාගෙන ඉන්නකොට ලොකු කැමැත්තක් ඇත්තෙත් නැහැ. ඒක නිසා ඉතින් මම පුළුවන් විදිහට හොරට වීඩියෝ කරලා ඔන්න ඔය විදිහට ගෙදරට එනවා. මං එන පාරෙන් එනකොට නම් ඕක හම්බෙන්නේ නැහැ. මම පොඩ්ඩක් වටේ ගිහිල්ලා එනකොට ඔන්න ඔය විදිහට මොහොතක් හම්බෙනවා. ඔන්න ඔය විදිහට මං හවස 2ට වැඩ ඉවර වෙලා ගෙදරට එනවා. ඔන්නම තමයි මගේ දවස කියන්නේ.